මේ වැඩේ කරගන්න අපිට එක ඇප් එකක් ඕන වෙනවා. ඒක නිසා මම Play Store app එක open කරගන්නවා, app එක download කරගන්න. ඉතින් මම මෙහෙම search bar එකට ගිහින් ChatGPT කියලා මෙතනින් search කරගන්නවා. ඉතින් ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ChatGPT app එක තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් download කරගන්න ChatGPT app එක. හරි දැන් මම ChatGPT app එක මගේ mobile එකට download කරන් ඉවරයි. දැන් මම මේ app එක open කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මම දැන් මේකට login වෙන්න යන්නේ. ඉතින් ඒක නිසා මම continue with Google කියන option එකෙන් click කරගන්නවා. ඉතින් ඊළඟට මගේ email එක මම මෙතනින් select කරගන්නවා. හරි දැන් මම මේකට login වෙලා ඉන්නේ. ඉතින් මම මේකට කලින්ම login වෙලා හිටියේ හින්දා මට ඉක්මනින් මේකට login වෙන්න පුළුවන් වුණා. ඉතින් ඊළඟට මම කරගන්නේ මෙතන පැත්තකින් තියෙනවා අපේ gallery වගේ option එකක්. ඉතින් මම ඒක click කරගන්නවා. ඉතින් photos කියන option එක මම මෙතනින් select කරගන්නවා. ඊළඟට මං ගාව තියෙන මෙන්න මේ image එක මම මෙතන add කරගන්නවා. හරි දැන් ඔයාලා මම මෙතනින් type කරගන්න එකම type කරගන්න. ඉතින් මම මෙතෙන්ට වෙනම ඇඩ් කරගන්නවා PFP size එකකට මට මේ image එක හදලා ඕනේ කියලා. ඒ කියන්නේ profile photo size එකකට මට මේක හදා ගන්න ඕන නිසා මම මෙතෙන්ට PFP size කියලා දානවා. හරි දැන් මම මෙතන send කියන option එක select කරගන්නවා. හරි දැන් අපේ image එක generate වෙන්න පටන් ගෙන තියෙන්නේ. හරි guys මෙන්න තියෙනවා මම හදාගත්ත image එක. මේ දවස්වල trendingම image එක. ඉතින් මම මෙන්න මේ විදිහට simple technique එකකින් use කරලා generate කරගත්තා. ඉතින් ඊළඟට අපි දැන් image එක හදාගත්ත නිසා මෙතනින් save කියන option එක select කරමු. හරි දැන් අපි gallery එකට image එක download කරලා තියෙන්නේ. සේව් වෙලා තියෙන අපි gallery එකට image එක. ඉතින් මම දැන් මෙතනින් gallery එකට ගිහින් බලනවා මගේ image එක. ඉතින් මේ තියෙන අපි සාර්ථක විදිහට හදාගත්ත image එක. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ආත් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාලා අනිවාර්යෙන්ම පල්ලෙහා comment section එකෙන් comment එකක් දාන්න. ඒ වගේම ඉතින් මේ style එකට image එකක් හදන්න වගේ යාළුවෝ ගොඩක් කැමති ඇති. ඒක නිසා යාළුවන්ටත් මෙන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් ඉන්න හැමෝටම සුබ දවසක්.